hello අයබෝන් නෙවෙයි මොකද කියන්නේ hello හුඟ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා exam තව මොනවද මන් තිබ්බේ event අරම ඒවත් එක දාන්න බැරි වුණා අද ලොකු වීඩියෝ එකක් දාන්න වෙන්නේ අද අපි බලමු medical faculty එක කොහොමද ජපුරේ තියෙන්නේ කියලා අද ඉන්නවා මාත් එක්ක අමයන්ග අපි යමු එහෙනම් ජපුර මෙඩිකල් එක බලන්න. අපි දැන් ඉන්නේ ජපුරේ අපේ මේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකයි ඒ ටික වෙන් වෙන තැන. මෙන්න මෙතනින් අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක ඉවර වෙනවා. මෙන්න මෙතනින්. ඊට පස්සේ පාරෙන් එහා පැත්තට වයින්ද වෙනවා අපිට මේ වල් වෙනාදී මෙතනින් පාරක් තියෙනවා. ඒ පාරෙන් එහා පැත්තේ තමයි මෙඩිකල් ෆැකල්ටි එක තියෙන්නේ. අපි බලමු කොහොමද මෙඩිකල් ෆැකල්ටි එක තියෙන්නේ කියලා. අපි ඉන්නේ දැන් මෙඩිකල් ෆැකල්ටි එක ඉස්සරහා. අද වැඩි කතාවක් කරන්න තෝ අපි නිකන් බලමු කොහොමද මෙඩිකල් ෆැකල්ටි එක තියෙන්නේ. අවුවත්තරයි. මේක නිකන් ප්‍රයිවට් කැම්පස් ගතියක් තියෙනවා. අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. ඒ මොනවාද මං කලින් පාර වැඩි වෙලා නෑ නෑ ඒක එලි කරලා ගමු. දැන් ඉන්නේ අපි මෙඩිකල් සයන්ස් එක ඉස්සරහා. මේකේ ජපුරේ අනාගත ඉංජිනේරුවරුන්ගේ නෑ ඩොක්ටර්ස්ලාගේ. ඒ ඩොක්ටර්ස්ලාගේ ෆැකල්ටි එක තමයි මෙතන තියෙන්නේ. මෙතන ඔයාලට පෙන්නවා ඉස්සරහට පෙන්නන්න. මෙඩිකල් ෆැකල්ටි එක තමයි මේක. ඇප්ලයිඩ් සයන්ස් එක තියෙන පල්ලෙහාද? මෙතන තිබ්බේ. මෙතන ඇප්ලයිඩ් සයන්ස් එක තියෙනවා. අරහෙත් තියෙනවා මේ මොකද එතන තිබ්බේ? අර පල්ලෙහා කැන්ටින් එක ගමුකක් තියෙන්නේ. ඇප්ලයි සයන්ස් එකක් තියෙනවනේ. ඇප්ලයි සයන්ස් එකක් තියෙනවා පල්ලෙහා. මේ අපි බලමු කොහොමද මේකේ ෆැකල්ටි එක වටේ තියෙන්නේ. මේ කියන්නේ අපේ කැම්පස් එක කියන්නේ උඩහා එකේ තියෙනවා ආර්ට් එකයි කොමර්ස් එකයි ඒ කියන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක ඒ ටික තමයි උඩ තියෙන්නේ. මෙතන පල්ලෙහා වෙනම තියෙනවා මේ මෙඩිකල් සයන්ස් එක ඒ ටික තියෙන්නේ පල්ලෙහා. වෙනම කැම්පස් එකක් කියන්නේ කැම්පස් එකකින් පල්ලෙහා පාරෙන් පැනලා තමයි මේ කැම්පස් එකට එන්න ඕනේ. අපි වටේ පිටේ බලමු අද ඔයාලට අපි පස්සේ ඩුගි එකක් ගේන්නම්. දැන් ඉස්සරහට ලොකු ඉවෙන්ට් ගොඩකුත් තියෙනවා. ඔයාලගේ ඉල්ලීම් ටිකකුත් තියෙනවා. ඔයාලට ඉස්සරහට මොනවද ඕනේ කියලා කමෙන්ට් එකකින් දාගෙන අපි බලමු එහෙනම් මේක වටේ කොහොමද තියෙන්නේ කියලා. අද වැඩි දිගේ එකක් දාන්න වෙන්නේ නැහැ. මොකද ඔයාලට මේක ඇතුළේ පෙන්වන්න මේ අපි තාම අර පිටිපස්ස කැලලට එහෙම ගිහිල්ලා නැහැ. අපි දවසක මෙඩිකල් ෆැකල්ටි එකේ කොල්ලෙක් එක්කම ගිහිල්ලා බලමු කොහොමද මේක ඇතුළේ තියෙන වැඩ ටික වෙන්නේ කොහොමද මේක කැන්ටින් වල වෙන්නේ කොහොමද. ඔයාලා ඉල්ලලා තිබ්බා මේ කැම්පස් එකේ දවසේ වියදම කොහොමද කියලා. අපි ඒකත් ඉස්සරහට ගෙන්නම් වීඩියෝ එක. අපි එහෙනම් දිග වීඩියෝ එකකින් ඉස්සරහ හම්බුමු. අද විනාඩි 2-3ක් වගේ වීඩියෝ එකට එන්නේ. ජය වෙනවා. පස්සේ සෙට් වෙමු. බයි කියනවා.